කටාරවල අතේ ඇති ගන්නට ලැප්ටොප් එකක් ගන්න. ඒ වගේම තමයි මෙතන වගකීමක් ඇතුව ගන්නත් පුළුවන්. ලැප්ටොප් වර්ග ගොඩක් තියෙනවා. ඔයාලගේ රික්වයර්මන්ට් එක අනුව ගන්නත් පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඒ වගේම දන්න කියන කට්ටියන්ට ෂෙයා කරන්න. මගේ යාළුවාගේ ලැප්ටොප් එක තියෙනවා. අද ඒක එතනට ගිහිල්ලා අප්ග්‍රේඩ් කරගෙන එන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක විනාඩි 7ක 8ක බ්ලොග් එකක් වෙයි. මොකද මම මේක YouTube එකටත් අප්ලෝඩ් කරනවා. YouTube එකට මම හිතන්නේ මම දැන් මාස 3-4කින් වීඩියෝස් දැම්මේ නැහැ. මම දැන් මාස 4කින් විතර. ඉතින් මම ඉස්සරහට ප්ලෑන් කරනවා මගේ වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට අරන් එන්න මගේ ඩේලි බ්ලොග්ස් මගේ ගොඩක් මගේ YouTube එකේ කට්ටිය මම මුලින්ම මගේ සෝෂල් මීඩියා මම පටන් ගත්තේ YouTube එකේ. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ මගේ වීඩියෝස් දිග වීඩියෝස් බලන්න කැමති කට්ටිය ඉන්නවා. ඉතින් මට ඔයගොල්ලෝ අමතක නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වීඩියෝ එක ඔයාලා බලනවා නම්. මොකද මම මගේ YouTube එකේ දැන් ගොඩක් රීච් එක අඩු වෙලා ඇති. මොකද මේ මම ටික දවසකින් වීඩියෝස් දාපු නැති නිසා. නමුත් දැනටත් ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යෙන් මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා. මොකද ඔයා මම මුලින් ඉඳන්ම මාත් එක්ක රැඳිලා හිටපු කෙනෙක් වෙන්න ඇති. ඉතින් සමහර විට ඔයා මගේ Facebook, TikTok ඒ වගේ platform වලත් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් අනිවාර්යෙන් මේකත් මෙන්ෂන් කරගෙන යන්න. මොකද මගේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ platform ඔක්කොගෙම මගේ වීඩියෝස් බලන කට්ටිය. මත් කැමති මගේ ජීවන රටාවත් එක්ක ගෙවන කාලේ ඔයාලත් එක්ක වීඩියෝ එකක් විදිහට ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එක බලන්න ආවේ ලැප්ටොප් ගැන විස්තරයක් නම් මම මෙන්න මේ පල්ලෙහා දාලා තිනවා මේක වෙන් වශයෙන් වීඩියෝ එක. ඉතින් ඔයාලට ඒක ටැප් කරලා ඔයාලට අවශ්‍ය දේවල් මේකෙදි ඔයාලට බලන්න පුළුවන්. කටාරවල දැන් මේක වෙන්නේ රස්නෙම කාලේ. මම හිතන්නේ මුළු මැද පෙරදිගටම මෙහෙම වෙන්නේ නැති. මමත් එක්ස්පීරියන්ස් කරපු රස්නෙම සමයක තමයි මේ පාර අපිට ගෙවෙන්නේ. ඉතින් අපි මුලින්ම ලැප්ටොප් කඩේට යන්න කලින් මොන හරි කාලා ඊට පස්සේ හවස් වෙලා ඒ පැත්තට යමු. බිරියානි? යවන් බිරියානි. මම දම් බිරියානියක් තමයි අද ඕඩර් කරේ. අපි වාඩිලා බලමු කොහොමද ටේබල් එකට එන්නේ කියලා. මේගොල්ලෝ මේ විදිහට තමයි දම් බිරියානි එක ටේබල් එකට සර්ව් කළේ. මේ විදිහට තමයි තියෙන්නේ. සලාඩ් එකක් තියෙනවා. ඒකට ඊට අමතරව දීලා තියෙනවා රායිත එකක්. ඊට අමතරව චිකන් ග්‍රේවි එකක් දීලා තියෙනවා. මේ කෑම එක හොඳට මික්ස් කරන් ගන්න ඕනේ. ඒකෝර තමයි මේකේ රස. මේක ඊට අමතරව ඒගොල්ලෝ මට අද සර්ව් කරලා තියෙනවා මැංගෝ චට්නියක්. සාමාන්‍යයෙන් බිරියානි එකට මැංගෝ චට්නි එන්නේ. නමුත් ඒගොල්ලෝ සර්ව් කරලා තියෙනවා. ඒක හොඳට තිබුණා ඒකේ කම්බිනේෂන් එක. මම ඔයාලට පෙන්නන්නම් චිකන් එක කොහොමද තියෙන්නේ කියලා. මොකද හොඳ චිකන් එකක් ඒගොල්ලෝ ඇතුළට දාලා තිනවා මේ පීසස් දෙකක්ම. ඒක හොඳ බ්‍රෙස්ට් එකකුයි ලෙග් පීස් එකකුයි තියෙනවා. ඒක පෝෂන් සයිස් එකත් හොඳයි. මේකට මට අද වුණා රියල් 13ක්. මේ විදිහට තමයි තියෙන්නේ. ඔක්කොම ආවහම මේක සලාඩ් එක ඔක්කොම මික්ස් කරන් කනකොට අපි අර නෝමල් ලංකාවේ කන බිරියානි එකක් වගේ නෙමෙයි. මේක සම්පූර්ණ වෙනස්. මේක ලොකු අර හෙවි ගතිය කොම්බිනේෂන්. Thank you boss. හරි ළමයි මේ කෑම එක නියමයි. මම මෙතන මේ කඩින් තමයි ගත්තේ. මේ ඉන්දියාවේ කඩයක්. කෑම එක හොඳට දෙනවා. මේ බඩ පිරුණ ඇත්තටම හොඳට බිරියානි එක නියමට තිබුණා. එහෙනම් මම දැන් චේන්ජ් එකක් දාගෙන එන්නම්. අවශ්‍ය ලැප්ටොප් එක ගන්න යන වැඩේට. දැන් වෙලාව 7:00ට වගේ ඇති. අපි රස්නේ වැඩි නිසා තමයි මේ වගේ වෙලාවට යන්නේ. අපි Uber එකක් දාලා තින්නේ. පල්ලේ අපේ වාහනේ ඇවිල්ලා ඇති. රොයිස් වර්ල්ඩ් එකේ ලොකේෂන් එක ඕන වෙන කෙනෙකුට මම ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. මේක අපේ ලංකාවේම කට්ටියක් කරන එකද? මේක තමයි. අපිට නම් මේ Uber එක රියල් 10කට ඕඩර් කරගන්න පුළුවන් වුණා. මොකද අපි පීක් ටයිම් එකේ නෙමෙයිනේ ඕඩර් කළේ. අපි එහෙනම් ඒ පැත්තට යමු. හරි ළමයි අපි ආව ප්ලේස් එකට. ඔයාලට මේ පේනවා ඇති ඉස්සරහින් ගහලා තියෙනවා මේ රොයිස් වර්ල්ඩ් කියලා. මේක එළියෙන් ආපුවම ඔයාලට අඳුරගන්න හරිම ලේසි. අපි එහෙනම් ෂෝරූම් එක ඇතුළට ගිහලා බලමු. කොහොමද ජීවිතේ? නිවාඩු කියන්නේ අද ලන්ච් කළා. වීඩියෝ එකට ගිය ගමන්ද? නෑ. කොහොමද ජීවිතේ හොඳයි? වීඩියෝ ටිකක් බැලුවා. යාළුත් දෙයක්. මොකෝ වෙන්නේ හොඳයි ජීවිතේ. ජීවිතේ. කොහේ අරයා ගියාද? සඳරු ගියානේ. එයා ගියා. අපි යාළුවගේ ලැප්ටොප් එක ඒගොල්ලන්ට බාර දුන්නා. මේ එයාට ඕන්ලා තිබ්බේ මේකේ RAM එකේ වෙනසක් කරගන්න. අපි ඒ වැඩේ වෙනකන් ෂෝරූම් එකේ පොඩි වටයක් දාමු. දැන් කීයද පටන් ගන්න ලැප්ටොප්? මෙන්න මේ ලැප්ටොප් එක ඒගොල්ලෝ ගාව තියෙනවා. මේක වෙන්නේ රියල් 1600යි. මේක ඇවිල්ලා Dell Pro 15 එක 8GB RAM එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ඒක ඇවිල්ලා 512GB memory එකකින් එන්නේ. මේ දවස්වල back to school promotions ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ නම්බර් එකට කතා කරලා බලන්න. ඔයාලට වැඩි විස්තර අවශ්‍ය නම් මේක අපේ ලංකාවේ කට්ටියක් අර මම ඔයාලට කලින් කිව්වා වගේ ලංකාවේ සෙට් එකක් කරගෙන යන වැඩක්. ඉතින් ඔයාලට කැමති විදිහට කතා බහ කරලා වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි
වගකීමක් ඇතුවත් ගන්න පුළුවන්. අපි මීට කලින් මගේ යාළුවට අපි ලැප්ටොප් එකක් ගත්තෙත් මෙතනින් අපි ඒ වගේම තමයි Real 999 ඉඳන්ම entry level එකේ ඉඳන් ලැප්ටොප්ස් මෙතන තියෙනවා. Lenovo ThinkPad ඒ විතරක් නෙමෙයි HP ලගේ ProBook reasonable price එකකට හොඳ collection එකක් තියෙනවා. ඔයාලට මේ පේනවා වගේ brand new laptop තමයි මේගොල්ලෝ ගොඩක්ම කරන්නේ. නමුත් ඒගොල්ලෝ use කරපු collection එකකුත් තියෙනවා. ඔයාලට ඇවිල්ලා check කරන්න පුළුවන්. ඒ වගේම තමයි warranty එකකුත් තියෙනවා. මේ warranty එක ඔයාලා ලංකාවට ගියත් claim කරගන්න පුළුවන්. මොකද එයාලගේ ලංකාවේ outlets කීපයක්ම තියෙන නිසා ඒක නිසා ඔයාලට worry වෙන්න දෙයක් නැහැ. ඔයාලට මේ පේනවා වගේ මෙතන laptop ලොකු collection එකක් තියෙනවා. ඉතින් ඔයාලා කරන වැඩේ අනුව ඔයාලට තෝරලා බේරලා ගන්න පුළුවන්. එක එක brands වලින් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ පේන්න තියෙනවා වගේ offices වලට අවශ්‍ය කරන printers, ඒ වගේම තමයි gaming accessories, mouse, podcast mic, ඒ වගේම තමයි headphones. මේ හැම දෙයක්ම ඔයාලට Royce World එකට આવොත් ඔයාලට එකම තැනකින් ගන්න පුළුවන්. අපි ඊට පස්සේ යාළුවගේ laptop එකේ වැඩේ කරගෙන රැට dinner එක ගන්න මෙතන Indian restaurant එකට ආවා. මම කෑවා ඊදැන් මගේ අර මේවා කෑවනේ ඇවිල්ලා මේ කඩේ පරාට එක හොඳයි අපි ඒ නිසා පරාට ඕඩර් කරා ඒකම අපි ඒක කන්න සබ්ජි කරේ එකක් ඕඩර් කරා අපි ඒක එන විදිය බලමු ඒක පරාට එක මරුනේ පරාට එක රස්නෙට මේගොල්ලෝ මේ විදියට ටේබල් එකට එවලා තිනවා ඒගොල්ලෝ සබ්ජි කරේ එක අද අපට සර්ව් කරලා තියෙන මේ විදියට වෙනදට සබ්ජි කිව්වම එන්නේ කහ පාට එක මේක නිකන් මේ ටෙක්ස්චර් එක වෙනස් වෙජිටබල් ටිකක් තියෙනවා පතෝලක් තියෙනවද මන්ද පතෝල තියෙනවා කිරි තියෙනවා කැරට් තියෙනවා එම හොඳයි මේක තමයි පොල් කිරි වගේ දයි දාලා චට්නි වගේ කරා ඔය විදිහට අපේ සිම්පල් ඩිනර් එක ඉවර වුණා කෑම එක හොඳට තිබුණා මේක අපේ මලබාරි කඩයක් මෙතන අපේ ඇකමඩේෂන් එක ළඟ තියෙන ගොඩක් වෙලාවට අපි උදේට එනවා මේකේ දෝස සෙට් එක ගන්න ඒක රියල් 4කට තියෙනවා අපි ඇකමඩේෂන් එක පැත්තට යමු see you guys thank you brother ඔය විදිහට අපේ අද ඉවිනිං එක ඉවර වුණා අයි අපි වැඩ කරන්න තියෙන්නේ හෙට රැට ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි එන ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා